ඔබ දන්නවද මේ වන විටත් ඊශ්‍රායලය ඉරානයත් එක්ක යුද්ධයකට පැටලිලා. නැත්තං ඉරානය ඊශ්‍රායලත් එක්ක යුද්ධයකට පැටලිලා. යුද්ධය තිබුණේ ඊශ්‍රායලයේ පලස්තීනය අතර. පලස්තීනය ඊශ්‍රායලට ඇවිල්ලා ප්‍රහාරයක් එල්ල කරනවා. මේ සිදුවීමත් සමග තමයි ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ආරම්භ වුණේ. ඊශ්‍රායලය පලස්තීනයට විශාල විනාශයක් සිදු කළා. නමුත් හදිසියේම ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දෙන්න පටන් ගත්තා. මේ පහරදීම තුළ ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් කීප පලක්ම මරණයට න්‍යෂ්ටික නිස්පාදනය කරන විද්‍යාකාර ඔවුන්ගේ ඉලක්කය වී තිබුණා. එවගේම විකිරණශීලී තාප බලාකාර ඔවුන්ගේ ඉලක්කය වී තිබුණා. සාර්ථකව ඊශ්‍රායලය මේ ප්‍රහාරයන් තුළදී ඉරානයට දැඩි හානි සිදු කරනු ලැබුවා. මේ ප්‍රහාර හමුවේ ඉරානයත් තමන්ගේ ඩ්‍රෝන යාන උපයෝගී කරගනිමින් එවැගේම බැලස්ටික් මිසයිල් උපයෝගී කරගනිමින් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඊයේ දිනේ එනම් 2025/6/15 වන දින ඊශ්‍රායලය නැවතත් තමන්ගේ දෙවැනි ප්‍රහාරය ඉරානය වෙත එල්ල කරනු ලැබුවා. එවැගේම බැලස්ටික් මිසයිල් උපයෝගී කරගනිමින් ඉරානයට නැවතත් පහර දුන්නා. ඉරානයත් නැවත දැන් මේ ප්‍රහාරය දෙගුණ කරමින් එල්ල කරනවා. ඇත්තෙන්ම යුද ශක්තිය අතින් ගත්තොත් එහෙම ඊශ්‍රායලය ඉරානයට වඩා ඉදිරියෙන් සිටිනවා. ඉරානය සතුව තිබෙන්නේ බොහෝ පැරණි අවි ආයුධ. නමුත් ඉරානය සතුව තිබෙනවා ඩ්‍රෝන යාන අති නවීනාකාරයෙන් දියුණු කරන ලද ඩ්‍රෝන යාන. මොකද ඔවුන්ට සම්බාධක පැනවී තිබුණා අවුරුදු ගණනාවක්ම. දැනටත් ඉරානය සිටින්නේ සම්බාධක යටතේ. ඉතින් ඔවුන්ගේ යුද ශක්තිය ඔවුන්ට දියුණු කර ගැනීමේ හැකියාව බොහෝ දුරට අඩුවෙන් තමයි තිබුණේ. කෙසේ වුණත් න්‍යෂ්ටික නිෂ්පාදනයන් කෙරෙන බවට තමයි ලෝක විද්වතුන් පවසන්නේ. මේ නිසාම ඉරානය සමග ලෝක බලවතුන් සාකච්ඡාවක නියැලී සිටියා කෙසේද මේ න්‍යෂ්ටික බලාගාර බලගැන්වීම යම් විසඳුමකට එන්නේ කියන කාරණය. ඔය අතරදී තමයි දැන් ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දීම ආරම්භ කරනු ලැබුවේ. මේ නිසා ගොඩනැගී තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ රුසියාවත් ප්‍රකාශ කර තිබෙනවා ඉරානයට යම් සහයෝගයක් දක්වන්නට. ඒ වගේම ඊශ්‍රායලයට බ්‍රිතාන්‍ය ඇමරිකාව ඇතුළු රටවල් වල සහයෝගය ලැබෙන බව තමයි ප්‍රකාශ වෙමින් පවතින්නේ. ඉරානය කියන්නේ බ්‍රිතාන්‍යයටත් ප්‍රහාර එල්ල කරන බවයි. මේ ප්‍රකාශයත් සමග බ්‍රිතාන්‍යයෙන් බට කණ්ඩායම් ස්ථානගත කර තිබෙන බවට මෙය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ටත් ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ටත් දැඩිසේ බලපාන කටයුත්තක්. ඔවුන්ගේ රැකී රක්ෂාවලට දැඩිසේ බලපෑම් එල්ල වී තිබෙනවා. මේ තත්ත්වය කොයි ආකාරයෙන් විසඳුමකට ඒවිදැයි තවමත් කියන්නට කල් වැඩි. එනිසා අපි නැවුම් තොරතුරු සමගින් ඔබ හා එක්වන බවට ප්‍රකාශ කරනවා.